Welcome to my YouTube channel. ඔයාලා එකතු වෙලා ඉන්නේ අංජලියා ඩිසයින් YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට වෙනදා කියන වීඩියෝ එක නැතුව අද වෙනස්ම වීඩියෝ එකක් තමයි ඔයාලට දෙන්නේ. හරි එහෙනම් අද මම ඔයාලට ගේන රෙසිපි එකේ ඔයාලට අවශ්‍ය ද්‍රව්‍ය ටික තමයි මේ. Pitin, bubur, ponten, bubur sedulur, miris, karat, flakes, tawa bitter ya. Eka kata mati, awisen lama bawang putih tiga. Dagan no boleh kata. Bawang putih tiga මේ විදිහට දාගෙන අපි පොල් තෙල් ටිකක් මූඩියක් විතර වගේ දාගන්නවා. අපි ඊට පස්සේ වතුර ටික ටික එකතු කරලා මේ ඩෝ එක හදාගමු. එහෙනම් දිගටම බලන්න. ටිකක් කලවම් වෙනකොට මම දැන් ලුණු එකතු කරනවා. දැන් නම් ඩෝ එක හදලා ඉවරයි. මම මේක උඩින් පොල් තෙල් ටිකක් ගාලා ටික වෙලාවක් තියලා තියෙනවා. ටික වෙලාවකට පස්සේ මම ඩෝ එක අරන් මේ විදිහට කෑලි කපා ගන්නවා. මේ ගාන
මට ලේසි වෙන්න හින්දා මම මේ බෝල් එකේම තමයි පරාට එක හදන්නේ. කියන්නේ අපි අර කන පරාට එක තරම් ලොකුවට හදන්නේ නැහැ, මේක පොඩියට හදනවා. මේ විදිහට ඕනම කෙනෙක්ට හදන්න පුළුවන් විතරයි. මම මේ වගේ අනෙක් බෝල ටිකක් මේ විදිහටම හදා ගන්නවා. මම වෙනසකටත් එක්ක හිතුවා දරලිපේ හදන්න එක. ඒක හැමෝටම හදන්න පුළුවන්. හරි. එහෙනම් මේ විදිහට හදලා මම පරාට ටික හදාගන්නවා. මම මේ ටික පුච්ච ගන්නකම් එළවලු කැරට් බීට් ටිකයි මිරිසුයි සුදුලුණු තලා ගත්තා. සුදුලුණු ඉඟුරුයි. දැන් මේ පරාට ටිකත් හදාගෙන ඉවරයි. මේ ටික දැන් අපි කපා ගන්නවා. මෙන්න මේ විදිහට කපා ගත්තාම හරි. ඔයාලට කැමති විදිහට කපා ගන්න පුළුවන්. මම මේ විදිහට තමයි කැපුවේ. ඉස්සලාම එළවලු ටිකයි ඒ පාඩු ටිකයි බිත්තරේ පරාට ටිකයි දාලා අපි හදන්න යනවා. තාච්චියක් අරන් මම පොල් තෙල් ටික දාගන්නවා.
දැන් නම් තෙල් ටික රත් වෙලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම ඉඟුරු සුදුලුණු ටික තෙල්ට දාගමු. ඊට පස්සේ ඒ ටික බැදීරෙනකොට මං කැරට් ටික, ඊට පස්සේ ලීස් ටික පැදෙනකොට බිත්තරේ කඩලා දැම්මා. දැන් නම් අපේ ටෙම්පරාදුව කරලා ඉවරයි. දැන් නම් අපේ ගෙදර හදපු කොත්තු එක කාලා බලන්න පුළුවන්. මේක පොඩි අමුද්‍රව්‍ය ටිකකින් හදාගත්ත රෙසිපි එකක්. ඔයාලට මේකට තව බඩු ඇඩ් කරලා හදාගන්නත් පුළුවන්. මේ විදිහට හදාගන්නත් පුළුවන්. ඔයාලගේ තේ වෙලාවට නැත්නම් රෑට ඕන වෙලාවකට හදාගෙන කන්න. දැන් නම් අපේ කෑම එක රෙඩි. ඔයාලත් හදලා කාලා රස කියන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එකත් එක්කම මම මේ channel එකේ ඔයාලට ගේන්නේ මං අඳින ආර්ට් vlog තමයි ඔයාලට ගේන්නේ. මේ වීඩියෝ එකේ අන්තිමට මගේ ආර්ට් vlog එකක් තියෙනවා. දිගටම බලන්න ඉන්න. අද මං ඔයාලට ගෙනාව ආර්ට් vlog එක මෙතනින් තමයි පටන් ගන්නෙ. අද මං ඔයාලට ගෙනාව ආර්ට් vlog එක ස්පීඩ් කරලා තමයි තියෙන්නේ. මොකද මේ වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා. හරි. මගේ channel එක ඔයා subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ වගේ ආර්ට් vlog දිගටම බලන්න. අදට ගිහින් එන්නම්. ආයෙත් දවසක මේ වගේම vlog එකකින් හම්බ වෙමු.